ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඉතින් හැමදාම වෙසක් එකට හදන වෙසක් කූඩුව එකම විදියට හදන්න නැතුව මේ විදියට ලස්සන මල් කපලා මල් වලින් රැලි දාලා හදන්නේ කොහොමද කියලා බලමුද? ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. මේ වගේ ලස්සන වෙසක් කූඩුවක් හදන්න කියලා ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි. මුලින්ම අපි කූඩුව හදා ගන්න ඕනේ. ඒක ඉතින් ඔයාලට උණ බට වලින් පුළුවන් නම් ඒත් කමක් නැහැ. මම නම් ගත්තේ ප්ලාස්ටික් කූඩුවක්. ඒක වෙනද අලව ගන්නවා වගේම තනිකර සුදු පාටින් අලව ගන්න ඕනේ. ඔයාලා කැමති පාටකින් අලව ගන්න. ඒක ඉතින් ඔයාලා කැමැත්ත. ඔන්න ඔහම සම්පූර්ණ වෙසක් කූඩුවම අලවලා ඊට පස්සේ පොඩියට සවුකල වලින්ම අඟල් දෙකේ හරි ඔයාලා කැමති ගානකට මේ වගේ කොටුවක් කපාගෙන ඒකට දෙකට නමා ගන්න. ඊට පස්සේ ඒ නමාගත් එක ආපහු දෙකට නමා ගන්න. එතකොට මේ ත්‍රිකෝණේ වගේ එනවනේ. ඊට පස්සේ ඒකත් ආපහු දෙකට නමාගෙන මම මේ අඳිනවා වගේ ඒක උඩින් ඇඳ ගන්න යාළුවනේ. ඉතින් මීට වඩා වෙනස් විදිහටත් ඔයාලට මල් කපා ගන්න පුළුවන්. මේ මං එක විදිහක් තමයි ඔයාලට ඇඳලා පෙන්නන්නේ. ඉතින් ඔන්න ඔහම ඔයතුමින් රවුමක් ඇඳගෙන ආයෙත් චූටි රවුමක් ඇඳගන්න. ඒකල්ල ඕක කපා ගන්න. ඔන්න ඔය විදිහට ඇඳගත්ත මල කපා ගන්න. ඉතින් මේ විදිහට වගේම ඔයාලට කැමති ඇඩතල දාලා ලස්සන මල් ටිකක් කපා ගන්න පුළුවන් යාළුවනේ. මං කපාගත්ත මල දිගැරියට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් මේ වගේ ලොකුවට පොඩිවට එක එක පාටින් මෙන්න මේ වගේ මල් ටිකක් කපා ගන්න. ඊට පස්සේ අපි අර අලවගත්ත වෙසක් කූඩුවේ මේවා තනින් තන අලව ගන්න ඕනේ. පාට ගලපලා ඔයාලා කැමති විදිහකට ඔන්න ඔහම තනින් තන අලව ගන්න ඔය ටික. ඔන්න අපේ වෙසක් කූඩුව අලවලා ඉවරයි. ඉතින් ඔය තියෙන්නේ තනින් තන අපිට කැමති විදිහට අලවගත්ත මල් ටික. ඊට පස්සේ මල් රැඩි කපා ගන්න මේ පේන විදිහට සවුකොලේ අරගෙන මම දැන් අඟල් 8 මේ වෙසක් කූඩුවක් නේ හැදුවේ. ඉතින් අඟල් 8 ප්‍රමාණයට රැලි කපා ගන්න කොටෙත් අරගෙන ඒක මෙන්න මේ විදිහට නමා ගන්න. ඒ විදිහට නමාගත්ත සවුකොලේ මෙන්න මේ විදිහට ආපහු දෙකට නමා ගන්න. ඒකලා ඒක ආයෙත් දෙකට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට නැමුන් තියෙන තැන් වලින් අපි ඒක කපා ගන්න ඕනේ. ඒක කපද්දී අපි අර උඩට නමලා තියෙන්නේ එතෙන් යනකම් කපන්න නෑ යාළුවනේ. මොකද නැත්තම් මේ සවුකලේ සම්පූර්ණයෙන් කැපෙනවනේ. එතකොට අපිට රැලි ටික අලව ගන්න බැරි වෙනවනේ. ඔය පෙන්නන විදිහට කපා ගන්න. කපාගෙන ඉවර වෙලා මම මේ පෙන්නන විදිහට ඇඳ ගන්න. ඔන්න ඇඳගත් එක මේ විදිහට කපා ගන්න. මෙන්න මේ උඩ ටික කපද්දී පරිස්සමින් කපා ගන්න ඕනේ යාළුවනේ. එතන ඔක්කොම කැපෙන්න දෙන්න බෑ. එතකොට නැත්තම් රැලි අලවද්දී ඒ කොලේ නැති වෙලා යනවනේ. ඒ හින්දා ඔන්න ඔය විදිහට ඕක බලාගෙන කපා ගන්න. ඊට පස්සේ අපි කපාගත්ත මල් ටික හිමින් දිගර ගන්න ඕනේ. හිමීට දිගර ගන්න යාළුවනේ. පොඩ්ඩකින් තියෙන හින්දා නැත්තම් ගැලවෙන්න බලනවානේ. ඒ හින්දා හිමීට දිගර ගන්න. ඔන්න අපි දිගර ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මල් ටික තියෙන්නේ. ඊට පස්සේ මේ රැලි ටික වෙසක් කූඩුවට අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඕක ඇලෙව්වට පස්සේ මේ වෙසක් කූඩුව හදලා ඉවරයි යාළුවනේ. ඉතින් ඔයාලත් මේ වගේ වෙසක් කූඩුවක් හදලා ලස්සන බලන්න යාළුවනේ. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලත් ගෙදර ආදරණීයන් එක්ක එකතු වෙලා මේ වගේ කූඩුවක් හදලා ලස්සන බලන්න. එහෙනම් ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.